Hello everyone, welcome to my channel. This is our Jaffna vlog part 1. Since we have so many interesting moments to share with you guys, I thought of bringing them separate instead of making one very long vlog. So, in this first vlog, come along with us on our journey to Jaffna experience and the Nalor Crowell Festival season. And finally, explore the beautiful Jaffna Fort with me. So let's begin our Jaffna journey. Excuse me, I'm sorry if my voice sounds a little bit different today. I'm currently suffering from a fever. I still want to share this beautiful vlog with you guys, so never mind about my voice, right? අතරම මේ දවස්වල අපි හැමෝටම තියෙන හරිම බිසි ෂෙඩියුල් එකක්. ඒත් ඒක අපිට නිමාඩුවක් ගන්න හරිම අමාරුයි. ඉතින් ඒ නිසා මේ ට්‍රිප් එක වෙල් ප්ලෑන් ට්‍රිප් එකක් නන් නෙමෙයි. කලින් දවසේ යමු කියලා උදේ තමයි යන්න පිටත් වුණේ 8ට විතර. ඉතින් මොකද ඒකට හේතුව තමයි මගේ තාත්තයි හස්බන්ඩ්යි එදත් හරිම බිසි නිසා. අපි කතා වුණේ අපේ අම්මලා තාත්තලා දෙගොල්ලම මේ ට්‍රිප් එක එකයි යන්න. ඒත් හදිසියෙම ගත්ත තීරණයක් නිසා හස්බන්ඩ්ගේ අම්මටයි තාත්තට නම් එන්න උනේ නැහැ. කමක් නැහැ අපි ළඟ සැරේ යමුකෝ. දන්නවද අපි හැමෝටම හීන තියෙනවා, ටාගට්ස් තියෙනවා. අපි හැමෝම මේ හීන පස්සේ හරි අපූර්වයට දුවනවා. ඉතින් මටත් හරි ලස්සන හීන පොතක් තියෙනවා. මගේ හීන පොතේ නම් මම කියන වචනේ අයින් වෙලා දැන් ටිකක් කල්. මොකද මගේ හීන වෙනුවට දැන් තියෙන්නේ අපේ හීන. අපි දෙන්නගේ හීන. ඉතින් අපි දෙන්නගේ හීන පොතේ උඩින්ම තියෙන හීනයක් තමයි අපේ අම්මලා තාත්තලා සතුටින් ආරක්ෂිතව බලාගන්න එක. ඉතින් ඒකට අරයා කරයි මෙයා කරනකම් මම ඉන්නවා කියලා නම් කවදාවත් හිතන්නේ නැහැ. මොකද අපේ අම්මලා තාත්තලා දරුවෙක් මේ ලෝකෙට බිහි කරන්න කොච්චරනම් දුකක් වේදනාවක් විඳිනවද? ඉතින් ඒ වේදනාව තේරෙන්න ඔයත් ඒ තත්ත්වයට මුහුණ දෙන්න ඕනි. නමුත් අද සමාජය නම් ගොඩක්ම වෙනස්. අපේ මිනිස්සුන්ට තවත් මනුස්සයෙක්ගේ දියුණුවක් බලාගෙන ඉන්න බෑ. සල්ලි, ඉඩම්, දේපල වෙනුවෙන් අම්මා තාත්තා පවා අඳුරන්නේ නැති, තවත් මනුස්සෙක්ට කරු කරලා කතා කරන්න දන්නේ නැති හරිම පහත් සමාජයක් තමයි අද අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම කිව්වොත් චූටි උපදෙසක් දෙන්න අපිට මිනිස්සු හදන්න බැහැනේ. අපි හරි විදියට ඉන්නවා නම් අපිට නිවැරදි කියලා කාටවත් ඔප්පු කරන්න යන්න ඕනෙත් නැහැ. ඒකට මහන්සි වෙන්නත් එපා. මොකද අනවශ්‍ය පුද්ගලයන්ගෙන් ඉවත් වෙන්න. වෛර, ක්‍රෝධ, තණ්හාවෙන් ඉන්න පුද්ගලයෝ කිසිසේත්ම තමන්ගේ ජීවිතයට ලං කරගන්න එපා. මොකද තවත් හේතුවක් තමයි වෛර ක්‍රෝධ කරලා අපි දහස් ගණන් ජීවත් වෙන්නේ නැහැනේ. ඒ නිසා ඒ මිනිස්සුන්ගෙන් ඈත්ලා තමන්ගේ වටේ ලස්සන හදවත් තියෙන ලස්සන මිනිස්සුන්ගෙන් පුරව ගන්න. තමන්ට ගැලපෙන්නේ නැති තැන් වලින් නිහඬව සමුදෙන්න. ඒක ජීවිතේට ලොකු ආශිර්වාදයක් වේවි. ඉතින් අපි කියව එක රස කතා කිය යන්නේ මෙදපාරේ තාත්තත් ඉන්න නිසා වටේ තියෙන බෝඩ්ස් අපි බලනවා. තව කොච්චරක් ළඟයිද දුරයිද තව කියා බල කෑම කකා යන්නේ හැම වෙලේම. ඉතින් ඔයාලා හිතනවා ඇති මෙයාලා කන එකමයි කරන්න කියලා. ඔව් ඉතින් ඇත්ත. මොකද මොනා කරන්නත් කලින් කාලින්න පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි කකා ජොලි කතා කිය මේ අනගම තමයි ඉන්නේ. ඉතින් මෙහෙ වෙදයික නම් අපිට ඇත්තටම ටිකක් අමාරුයි. මොකද අපිට හුරු නැහැනේ. හැබැයි ලස්සන වයිබ් එකක් තියෙනවා වටපිටාවේ. ඉතින් අර රස්නික එක ටිකක් අමාරු නිසා මට නිින්ද ගියා. ඊට පස්සේ හස්බන්ඩ් මට ඇහැරෙව්වා පපා මුද දෙනවා ඇහැරෙන්නේ කියලා. හරිද? ඉතින් ඇහැරලා බලද්දී ඇත්තටම මාරම ලස්සනයි. ඒ කියන්නේ දෙපැත්තේ මොහොත මැදින් පාර තියෙනවා. අර හුලංසර වැඩි නිසා ඇත්තටම දැනෙන්නේ නැහැ අර රස්නික ගතිය ගොඩක්ම. අනික මේ වගේ ලස්සන වටපිටාව දැක්කහම අර මහන්සිය ඔක්කොම නැති වෙනවා ළමයි. මෙතනින් මේ මිනිස්සු බහැලා යන්නේ පාලමක් තියෙනවා. ඒක උඩින් තමයි ඔය යන්නේ. අපි නම් වැස්සේ නැහැ අවසර වැඩි නිසා. මගේ අම්මටයි තාත්තටයි පස්සේ විශ්වෙන් හම්බුණු ලොකුම තෑගි තමයි මෙන්න මෙයා. ඉතින් මගේ මැනික එක්කෙන පළවෙනි ජැෆ්නා ටුවර් එක නිසා මේ ටුවර් එක ගොඩක් ස්පෙෂල්. And I'm so grateful for the universe for keep my circle safe. ඉතින් කතාවෙන් අපි ජැෆ්නා වලට ආවා and I'm so happy about it. ඉතින් මුලින්ම අපි හොටල් එකට යන්නේ. ගිහින් චේන්ජ් කරගෙන අපි රෑ වෙලා තමයි නල්ලෝර් කෝවිලට යන්න හිතාගෙන ඉන්නේ. ඉතින් අපි නල්ලෝර් කෝවිලෙන් අප හම්බෙමු. 2 hours later. චන්දන දියෙන් දොවන
here we came for the Nallur Kovil in Jaffna, and you guys know that this Nallur Kovil festival is one of the most important Hindu festivals in our country. And we are so lucky because there is a main big puja on that day. We visited there, and guys, to be honest, according to my experiences, this Kovil is in another level, right? This grand festival attracts thousands of devotees from Sri Lanka, India, and also I think global Tamil community too. ඉතින් මේ දවස් තුළ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. their culture, their language, and එයාලා අඳින පළඳින විදිහ මේ හැම දෙයක්ම අපේ culture එකට වඩා සම්පූර්ණයෙන් වෙනස්. And it was a grateful experience. අපි ඊට පස්සේ අපේ දින එක ගන්න මොනවාරි තියනවා නම් තව shopping කරන්න. ඉතින් මෙතන food court එකේ ගොඩක් foods වර්ග තියෙනවා. ඒත් අපේ 4 දෙනාගේම ආසම කෑම KFC නිසා අපි එතන ආවා. And this is the best part of the journey. මේක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැති ට්‍රිප් එකක් වෙනවා. මොකද මගේ මැනික මට මෙතනින් ටෙඩි බේ කියන එක අරන් දුන්නා. ඉතින් ගොඩක් කටේ try කරා කාටවත් ගන්න බැරි වුණා. ඉතින් අපි KCC එකේදී ඕනි තරම් try කරනවා. අපිට කවදාවත් ගන්න පුළුවන් වෙලා නැහැ. ඉතින් ළමයි මම හිතුවේ නෑ මෙදා පාර මට ජෆ්නා වලදී මේක ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මැනික මට ඒක අරන් දුන්නා. ඉතින් අනේ මට හිතා ගන්න බෑ. හරිම සතුටුයි ඒ දවස්. අපි ජෆ්නා පෝට් එකට ගිහින් මෙතනින් දවස් ඉවර කරනවා. මොකද අපිට හෙට දවසට ලෑස්ති වෙන්න ඕනි. අපේ වාහනේ අපි දෙකලම මොහොත මැදින් යනවා. ඒ ඔක්කොම ජෆ්නා පාර්ට් 2 එකකින් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි. මේ පිරිමි පපුවේ නුඹට මිසලඳුනේ නැපෙම උපන්නේ සංසාරේ